ආයිබෝවන් දරුවනේ කොහොමද 2027 සාමාන්‍ය පෙළ කණ්ඩායම නේද මොනවද දැන් දැනෙන්නේ පළවෙනි වාර විභාගය සමහරක් පාසල් වල නම් තියෙන්නේ නැති සමහරක් පාසල් වල පළවෙනි වාර විභාගය තියෙන්නේ නැතුව ඇති ඒ ළමයින් ගොඩක් ආසාවෙන් ඉන්නවා ඇති නේද මතක තියාගන්න පළවෙනි වාර විභාගය තිබ්බේ නැහැ කියලා කියන්නේ ආසාවක් නෙමෙයි දුකක් පුතේ මොකද ඔයාට තිබ්බේ ෆස්ට් ටර්ම් එකේ අපේ පාඩම් 6ක් විතරයි ඒ පාඩම් 6 ඔයා ඉන්න මට්ටම මොකක්ද ඔයාට මොන පාඩමද බැරි කියන එක හඳුන ගන්න පුළුවන් වෙන්නේ පුතේ පළවෙනි වාර විභාගෙ තිබ්බනම් නේද මතක තියාගන්න දෙවනි වාරේ තව පාඩම් ඔයාලට එකතු වෙනවා ජීව විද්‍යාව පාඩම් 3යි රසායනික විද්‍යාව පාඩම් 2යි භෞතික විද්‍යාව පාඩම් 3යි ඔක්කොම පාඩම් 8ක් එකතු වෙනවා ඒ කියන්නේ දෙවනි වාර විභාගේ බස්නාහිර පළාත් පේපර් එක තියෙද්දි ඒක පුතේ මතක තියාගන්න පාඩම් 14ක විභාගයක් එතකොට මේ පාඩම් 14 ඔයාලා හරියට මහන්සි වෙලා වැඩ කරොත් එහෙම මේ ගොඩ දාන්න පුළුවන්. හැබැයි මම එක දෙයක් දන්නවා. තවමත් සමහරක් ළමයින්ට රසායනික විද්‍යාව අපි කියන්නේ ෆීල් වෙනවා කියලා. ෆීල් වෙලා නැහැ. භෞතික විද්‍යාව ගණන් හදන්න තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. ජීව විද්‍යාව පාඩම් ටික කරද්දි පුතේ නිින්ද යනවා. සමහරක් ළමයි මම දන්නවා අර පළවෙනි වාරේ පළවෙනි පාඩම ජීවයේ රසායනික පදනම කියන පාඩමේ පාඩම් ටික අනිවාර්යෙන්ම මම අද මේක පාඩම් කරනවා කියලා වාඩි වෙනවා පුතේ. ඊට පස්සේ ඕක පැය භාගයක් පැයක් බන්නේ කමන්නේ මම ඊළඟ දවස් මේක පාඩම් කරනවා. බලන් ගියාම හැමදාම පාඩම් කරලා තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටීන් ටික විතරයි. අර විටමින් වගු ටික khනිජ ලවණ වගු ටික පාඩම් කරලා නැහැ. ඇත්ත කතාව ඕකනේ පුතේ. අපි ඔය ඇත්තට පාඩම් කරන්න ඕනේ කොහොමද? කොහොමද මේ ජීව විද්‍යාවේ ලකුණු ටික අපි ලබා ගන්නෙ? ඉතින් දෙවනි වාරේ තව ජීව විද්‍යාව පාඩම් 3ක් එකතු වෙනවනේ. ජීවීන්ගේ ලාක්ෂණික, ජෛව ලෝකය, ජීවය අඛණ්ඩතාවය. ඉතින් මේ හැම දෙයක්ම පුතේ නිවැරදිව ක්‍රමානුකූලව ඔයාලට කටපාඩම් නොකර කොහොමද මේ වැඩේ ගොඩ දාන්නේ කියන සංකල්පයත් එක්ක අපි විද්‍යාපන්තියේ පුතේ දෙවනි වාරේ වැඩ ටික අපි ආරම්භ කරනවා. ඒත් එක්කම සමහරක් වෙලාවට තවම අපේ දරුවන්ගේ ඔළුවට යන්නේ නැති දේවල් කීපයක් තියෙනවනේ පුතේ. ඒ කියන්නේ අර දැන් උන් අපි 9න් 10ට ආවා. 10න් අපි 11ට යනවා. 11න් සාමාන්‍ය පෙළ කරනවා. ඒක නෙමෙයි මේකේ තියෙන්නේ. පුතේ දැන් ඔයාලා 10 වසර කියලා කියන්නේ පොඩි ළමයි නෙමෙයි. සමාජයේ තියෙන දේවල්, සමාජයේ තියෙන අත්දැකීම් ඔයාලගේ ඇස් වලට, ඔයාලගේ නාසයට, ඔයාලගේ කන් වලට සංවේදනය වෙනවා. එහෙනම් ඔයාලා දැන් සමාජයක් කියවන්න පුළුවන් පුද්ගලයෙක් වෙලා ඉවරයි පුතේ. එහෙනම් Tamanට තමන්ගේ අනාගතය ගැනත් ලොකු හැඟීමක් හිතේ කොනක හරි තියෙන්න ඕන. එහෙනම් ඒ අනාගතයේ තියෙන හැඟීමට ඒ අනාගතයේ තමන්ගේ තියෙන සිතුවිල්ලට යන්න තියෙන ජීවිතේ හැරවුම් ලක්ෂයක් තමයි පුතේ මේ සාමාන්‍ය පෙළ විභාගය කියලා කියන්නේ. ඔයා යන්න පුළුවන් ඕන පැතිකඩක් තියෙනවා. ඒ ඕනම පැතිකඩකට හරවන්න පුළුවන් මේ සාමාන්‍ය පෙළ විභාගයෙන්. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ මේ පළවෙනි වාරේ අපි අවසන් කළත් දෙවනි වාරේ ඉඳලා අපේ අරමුණ අපේ ටාගට් එක අපි ඔළුවේ තියාගෙන සාමාන්‍ය පෙළ විභාගයේ හැරවුම් ලක්ෂය හරෝගන වැඩ ආරම්භ කරමු කියන සංකල්පය ඔළුවේ තියාගෙන වැඩ කරමු පුතේ. හිතන්නකෝ දැන් කවුරු හරි හිතන්න පුළුවන් මගේ ටාගට් එක ડોක්ටර් කෙනෙක් වෙන එක. මගේ ටාගට් එක ඉංජිනේර කෙනෙක් වෙන එක. හැබැයි පුතේ මිලන් සර්රුත් ඒ කාලේ ඉගෙන ගත්තේ ડોක්ටර් කෙනෙක් වෙන්න. හැබැයි දැන් මිලන් සර් ගුරුවරයෙක්. හැබැයි මිලන් සර්ගේ අරමුණක් තිබ්බා ලංකාවේ තියෙන ලෝකේ තියෙන හොඳම වාහනයක් පදිනවා කියලා. එතකොට ඒ අරමුණ ජයග්‍රහණය කරන්න මම වෙනම ක්‍රමවේදයක් පුතේ අනුගමනය කළේ. එතකොට අරමුණට යන්න පුළුවන් වුණේ මම සාමාන්‍ය පෙළ හොඳින් පාස් වෙලා ඒ අරමුණ ඔළුවේ තියාගෙන උසස් පෙළක් කරලා ඒ විදිහට මම වැඩ කරපු නිසා පුතේ. ඒ නිසා ජීවිතේ තමන්ගේ අරමුණ කියලා කියන්නේ රැකියාව විතරක් නෙමෙයිනේ. ජීවිතේ තමන්ගේ අරමුණු තියෙනවා. ලස්සන වාහනයක් පදින එක, ලස්සන ගෙයක් හදන එක, ලස්සනට අඳින එක, කොල්ලොන්ගේ හීන තියෙනවා ලස්සනම මේ තියෙන බයික් එක ගන්න එක. පුතේ ඔන්න ඔය ලස්සන හීන හැබෑ කරගන්න නම් අපිට තියෙන එකම පාත් එක තමයි මේ අධ්‍යාපනය කියන එකෙන් පුතේ ප්‍රධාන හැරවුම් ලක්ෂය කියන සාමාන්‍ය පෙළ විභාගය හොඳින්ම සමත් වෙන එක. ඉතින් මගේ ආදරණීය දරුවන්ට මම කියන්නේ පුතේ එන්න මිලන්සගේ විද්‍යාපන්තියට. එතනදී ඔයාලගේ පුතේ විෂය විතරක් නෙමේ අරමුණට යන්න විෂයන් 9ටම ඒ 9ක් ගන්න ක්‍රමවේදය මොකක්ද?
ඒ යන්න ඕන විදිහ මොකක්ද කියන එක ඔයාලට පැහැදිලිව ඉතා සරලව සයන්ස් වලට ඒ එකක් විතරක් නැතුව විෂයන් 9ටම ඒ සාමාර්ථ 9ක් ගන්න කොහොමද කියන එකත් එක්ක වැඩ අපි දෙවනි වාරදී ආරම්භ කරනවා. එහෙනම් ලොකු හැඟීමක් ලොකු ශක්තියක් එකතු කරගෙන අපේ විද්‍යාපන්තියත් එක්ක එකතු වෙලා සීනි බෝල නැතුව අනාගතයට මුණ දෙන්න පුතේ වැඩ ටික අපි ආරම්භ කරමු. එහෙනම් හැමෝම අපිත් එක්ක එකතු වෙමු.